හයි කොහොමද? ඔන්න ඉතින් කලින් පැල 10 සෙට් එක ගොඩ දෙනෙක් ඕඩර් කරා. ඉතින් ඒකට ගොඩක් දෙනෙක් කැමති වගේ කියලා හිතුණ හින්දා වගේම ගොඩක් දෙනෙක් ආයෙත් ඒ පැකේජ් එකම ඉල්ලුවා. ඉතින් ඔන්න මම වර්ග ටික වෙනස් කරලා ඒ විදිහටම පැකේජ් එකක් අරන් ආවා. ඉතින් කලින් පැකේජ් එකේ තිබුණ වර්ග වලට වැඩිය ගොඩක් වෙනස් වර්ග තමයි මේ පැකේජ් එකේ තියෙන්නේ. කලින් එකේ තිබ්බ එකක්වත් නෑ මම හිතන්නේ මේ පැකේජ් එකේ. ඉතින් ඔයාලට මේ පේන්නේ මම ඔයාලට මේ සැරේ ගෙනාපු පැල 10 පාට 10 මල් එක්ක සෙට් එක. ඉතින් ගිය පාරකට ලොකු ඉල්ලුමක් තිබුණා. මම හිතනවා මේකටත් එහෙම වෙයි කියලා. මොකද දැන් ගොඩක් සේල් වෙන්නේ අලුත්ම වර්ග. ඉතින් සාමාන්‍ය බැංකොක් වර්ග දැනට බඳ වීගෙන යන තත්ත්වය වගේ තියෙන්නේ. ඒ තරම් දුර්ලභ වෙලා තියෙන වර්ග මේ සෙට් එකේ තියෙනවා. ඉතින් ඔය අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න හිතන කෙනෙක් වගේම ගෙදර ලස්සනට හදන්න කෙනෙක් නම් ඔයාලට මේ පැකේජ් එක ගොඩක් වැදගත් වෙයි. ඉතින් ඔයාලට මේ පෙන්නන්නේ මේ පැකේජ් එකේ ඔයාලට ගන්න පුළුවන් වර්ග. මේ තමයි ජොලි පින්ක් එක. ඒකෙන් මල් ගොඩාක් පිරෙන ලස්සනට ගහ ලොකුවට හැදෙන ලස්සන වර්ගයක් තමයි පින්ක් ජොලි කියලා කියන්නේ. ඊළඟට මේක බ්ලැක් ලව් එකේ උස ගහක් තියෙන නිරෝගී ගහක් ඔයාලට කට් කරගන්නත් පුළුවන් ටික දවසකින්. ඒ වගේම ඊළඟට ඔයාලා දකින්නේ ඇන්තනීසියා ග්‍රීන්. ඉතින් මේකත් දැනට දුර්ලභ වීගෙන යන වර්ගයක්. මාර ලස්සන වර්ගයක්, මල් පිරේනම වර්ගයක් මේක. මේකත් ඔයාලට කට් කරගත්තොත් එකවර පැල ගොඩාක් ලබා ගන්න පුළුවන් වර්ගයක් තමයි ඇන්තනීසියා ග්‍රීන් කියලා කියන්නේ. ඊළඟට ඔයාලා මේ දකින්නේ සමර් ලව්. බලන්න ඒකේ මල පුදුම තරම් ලස්සනයි සමර් ලව් කියන වර්ගය. ඉතින් ඒකේ ගහක් ටිකක් ලොකු වෙනවා, ලස්සන මල් පිරේනවා. ඉතින් නිරෝගී ගහක් ඔයාලට මේ පැකේජ් එකට ගන්න පුළුවන්. සමර් ලව් වල කොළ ගොඩක් තියෙන, මල් ගොඩක් තියෙන උස ගහක් තමයි මේ පැකේජ් එකෙන් ඔයාලට සමර් ලව් එක හම්බෙන්නේ. ඊළඟට දැනට දුර්ලභ වීගෙන යන වර්ගයක් තමයි වයිට් චැම්පියන් කියලා කියන්නේ. වයිට් චැම්පියන් උත් මේකේ කට් කරගන්න පුළුවන් ගහක් තමයි ඔයාලට හම්බෙන්නේ. ඉතින් ඒකත් දැනට දුර්ලභ වීගෙන යන ලස්සන වර්ගයක්. ඊළඟට ඔයාලා දකින්නේ ඔයාලට හම්බෙන රේන්බෝ පැලේ. ඉතින් මේකත් ඔයාලගේ පැකේජ් එකට ඇතුළත් වෙනවා. ඔයාලට පේනවනේ ඒකේ උස ඔන්න කට් මුලකුත් තියෙනවා. ඉතින් රේන්බෝ කියන්නේ කවදාවත් ඉල්ලුම අඩු නොවන එක එක විදිහට මල් පිපෙන වර්ගයක්. ගෙදර ලස්සනට හදන්න හොඳටම ගැලපෙන වර්ගයක්. ඊළඟට තමයි ලෙගන්සා. ලෙගන්සත් ගොඩක් දෙනෙක් ළඟ නැති ටිකක් දුර්ලභ වර්ගයක්. ඒක තැඹිලි පාට කොළ පාට මික්ස් වෙලා තියෙන මලක් තමයි ලෙගන්සා වල පිපෙන්නේ. ඉතින් ඒකත් ගෙදර ලස්සනට වවන ඔයාට ගැලපෙනම වර්ගයක්. ඊළඟට මාටිස් එකෙත් කට් කරගන්න පුළුවන් ගහක් තමයි ඔයාලගේ පැකේජ් එකට හම්බෙන්නේ. මල් එක්ක කට් කරගන්න පුළුවන් නිරෝගී ගහක්. ඉතින් මාටිස් කියන්නේත් තැඹිලි පාට ලස්සන වර්ගයක්, ගින්දර වගේ පාට. ඉතින් ගෙදර ලස්සනට හදන ඔයාලට විශේෂයෙන්ම ගැලපෙන පැකේජ් එකක් මේක. ඉතින් ඔන්න කවදාවත් මිල අඩු නොවන ලස්සනම සිරානෝ පැල. කොච්චර අපි හැදුවත් මිල අඩු වෙන්නේ නැති දම් පාට ලස්සන මල් පිරෙන වර්ගයක් සිරානෝ. ඒකත් ඔයාලගේ පැකේජ් එකට තියෙනවා. ඊළඟට මේ බැම්බිනෝ රෙඩ්. මෙයාගෙත් එකවර ගහේ මල් 10ක් 15ක් විතර පිපෙන වර්ගයක් තමයි බැම්බිනෝ රෙඩ් කියන්නේ. එයාවත් ඔයාලට කට් කරගන්න පුළුවන්. ඔන්න රතු පාටින් මේ පැකේජ් එකට හම්බෙන්නේ බැම්බිනෝ රෙඩ්. ඉතින් ඔයාලා මේ පොදුවේ දකින්නේ ඔයාලට හම්බෙන පැල ටික. ඉතින් පාට 10ක් වර්ග 10ක් ඔයාලට 8-10ක වගේ මිලකට ගන්න පුළුවන්. ඉතින් එතනම වර්ග නිරෝගී ගස් ටිකක් ඔයාලට හම්බෙනවා. වර්ග 10ක් වගේම පාට 10ක්. ඉතින් ඔයා ගෙදර ලස්සනට හදන්න ගන්න කෙනෙක් නම් එකම වර්ගකින් නැතුව පාට 10කින් ලස්සනට ඔයාලට ගෙදර හදා ගන්න පුළුවන්. ඒ වගේම එකම තැනින් වර්ග ගොඩක් ගන්න හිතන ඔයාට මේ පැකේජ් එක ගොඩක් වැදගත් වෙයි. මොකද පැල 1-2 අරගෙන කුරියර් චාර්ජස් වැඩිපුර ගෙවනට වැඩිය එකවරම එක සෙට් එකක් අරගෙන පොඩි කුරියර් චාර්ජ් එකකින් ඔයාලගේ ගෙවත්ත ලස්සන කරගන්න පුළුවන්. ඒ වගේම මේවා සාමාන්‍ය මාකට් එකේ 1000, 1200, 1500 වගේ තනි ගස් ගත්තොත් යන මිලට දෙන වර්ග තමයි මේ පැකේජ් එකේ. ඔයාලට 800ක් වගේ මිලකට වර්ග පොදුවේ වැටලා තියෙන්නේ. ඉතින් එහෙනම් පරක්කු කරන්න එපා. ඔයාගේ ඕඩර් එකත් ඉක්මනින් වෙන් කරගන්න. මගේ පහලින් දාලා තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාගේ ඕඩර් එකත් කන්ෆර්ම් කරගන්න. එහෙනම් ඉතින් ඉක්මනින්ම WhatsApp පැත්තට එන්න.